ඩුබායි ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 8 වන තරඟය ඊයේ පැවැත්වුණේ ඩෙසර්ට් වයිපර් කණ්ඩායමත් ගල්ෆ් ගෑන්ට්ස් කණ්ඩායමත් අතර. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ගල්ෆ් ගෑන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179ක්. එහිදී ගල්ෆ් පිළ වෙනුවෙන් පැතුම් නිස්සංග පන්දු 29කින් 6 පාර 4ක් සහ 4 පාර 4ක් සමගින් ලකුණු 56ක් රැස් කළා. රහමනුල්ලා ගුරුබාස් ලකුණු 40ක් රැස් කළ අතර මේ වාර්තා කළ අර්ධ ශතකයත් සමග පැතුම් නිස්සංක මෙවර තරඟාවලියේ Taman ක්‍රීඩා කළ තරඟ තුනේම අර්ධ ශතක රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී නූර් අහමඩ් සහ තන්වීර් කඩලු දෙක බැගින් බිඳ හෙළුව. ඒ අනුව පිළිතුරින්ම ක්‍රීඩා කළ ඩෙසර්ට් වයිපර් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 9ක් දැවී ලකුණු 179ක් ලබා තරඟය සම කිරීමට සමත් වුණා. එහිදී සෑම් කරන් ලකුණු 44ක් රැස් කළ අතර ඩෑන් ලකුණු 56ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩලු දෙකක් දවාගත් අතර අස්මතුල්ලා උමර්සායි කඩලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව තරඟයේ ජය පරාජය සුපිරි පන්දුවාරයකින් කෙළවර වූ අතර සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කර ගැනීමට ඩෙසර්ට් වයිපර් කණ්ඩායමයි සමත් වුණේ. ඒ අනුව ඊයේ තරඟයෙන් පසු මෙතෙක් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ගල්ෆ් ගෑන්ට්ස් කණ්ඩායම දෙවන තැනට පත් කරමින් ඩෙසර්ට් වයිපර් කණ්ඩායම සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. තවද පැතුම් නිස්සංක මේ තරඟාවලියේ ක්‍රීඩා කළ තරඟ තුනේදීම අර්ධ શතක රැස් කර ගැනීමට සමත් වූ අතර පළමු තරඟයේදී ලකුණු 81ක්, දෙවන තරඟයේදී ලකුණු 67ක් සහ තුන්වන තරඟයේදී ලකුණු 56ක් රැස් කර ගැනීමට සමත් වුණා.